ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවා ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා ඔන්න යාළුවනේ අපි දැන් මෙතනින් තමයි හයික් එක පටන් ගන්නෙ. මම හිතන්නේ ගොඩාක් උඩට යන්න තියෙනවා. අපිත් හරියටම දන්නේ නැහැ කොච්චර උඩට යන්න තියද කියලා. බඩුත් අරගෙන යන නිසා අපි පොඩ්ඩක් ගිමන් නිවනිව හිමීට ඔන්න ගමන පටන් ගත්තා. අපිට පට්ටම ලස්සන තැනක් සෙට් වුණා. අපි පොඩ්ඩක් වාඩි වෙලා වතුර ටිකක් බීලා විනාඩි 10ක් 15ක් විතර මෙතන පොඩ්ඩක් ගිමන් හැරියා. මෙතනත් මාරම ලස්සනයි. මේ තියෙන්නේ මේ කන්ද පාවුල තියෙන අන්තිම ගෙදර. මෙතනින් එහාට කිසිම ගෙයක් නැහැ. ඔයාලට පේන දේ අර කන්ද උඩටම අපිට යන්න තියෙනවා. මෙතනත් අපි පොඩි වෙලාවක් ඉඳලා දැන් ගමන යන්න තමයි ලේස්ති වෙන්නේ. මම හිතන්නේ මෙතනින් එහා තමයි මාරම වීමක් වෙන්නේ අපිට. දැන් අපේ කට්ටිය ටික ටික උඩට යනවා. මේ ටික තමයි හයික් එකේ අමාරුම ටික. අපිට මෙතනින් යන්න නම් සාමාන්‍ය ටික වෙලාවක් ගියා. අපෙත් කඹයක් මෙතනින් උඩට දාලා අපි එක්කෙනෙක් ගිහිල්ලා තමයි හිමීට බඩු ටිකත් කොහොම හිමීට උඩට අරගෙන අපි එකින් එක්කෙනා උඩට ගියා. මේකට අපිට කොහොම පැයක් විතර ගියා මෙතනින් උඩට ය아가න්න. වැස්ස දවසක නම් යන්න බෑ. අපි හොඳට පායපු දවසක නිසා යන්න ෂේප්ස් එකේ ගොඩ වුණා. තියල්ල මේ අපිට මැදදී හම්බුනේ කන්ද. මේකේ සෙක්ෂන් 3කින් කඩාගෙන වැටෙනවා. 3ක් 4ක් විතර තියෙනවා. අපි මේ පළවෙනි එකේ තමයි ඉන්නේ. අපි මේකේ උඩටම යන්න ඕන. මාරම ලස්සනයි. ඉතින් මෙතනත් කියලා වැඩක් නැහැ. ඔන්න අපි පැය 4ක විතර පස්සේ කන්ද උඩටම මුදුනටම අපේ කෑම් ටික අපි අපේ සෙට් එක දර ටිකක් ගෙනල්ලා ගිනි මැලයක් පොඩ්ඩක් අවුලවන්න හදන්නේ. අවස වුණත් මෙතෙන්ට පොඩ්ඩක් හොඳටම සීතලයි මේ වෙලාවේ. ලස්සන දකින්න පාන්දර මැහැරෙන්න ඕන. මාරම ලස්සනයි. අපිත් පාන්දර හැරලා මොනේ මොහොතේන ඇත්තට මේ සන්සෙට් එක බැලුවා. ඒක මාරම ලස්සනයි උදේට. මෙතනින් තමයි ගැරන්ඩියල්ලේ වැටෙන්නේ. මෙතන තමයි මාරම ලස්සන.
එතන මාර view එකක් තියෙනවා. ඒක පට්ටම ලස්සනයි. ගිහිල්ලාම බලන්න ඕන. අපිත් උදේ පාන්දරම නැගිටලා මෙතන ලස්සන ෆොටෝ ටිකක් එහෙම ගත්තා. ඇත්තටම කිව්වොත් සුපිරි. අපි දවල් වෙද්දි පොඩ්ඩක් නාගත්තා. මේ වෙලාව අවුව වුණත් මේ වතුර මාරම සීතලයි. ඇත්තටම බැහැලා ඇතුලේ ඉන්න බැරි තරම්ම සීතලයි වතුර. මේ තියෙන සුන්දරත්වය ගැන කියන්නේ ඇත්තට මං ගාව වචන නැහැ. මගේ මව්බිම කොච්චර ලස්සනද, සුන්දරද. දිවි ලෝකයක් වගේ. මේ අන්තිම ෆොටෝ එකේ මැද ඉන්නේ බණ්ඩ මාම. මෙයා තමයි අපිට පාර කියලා හැම අතින්ම මාරම සපෝට් එකක් දුන්නා අපි 8 දෙනාට. ආරක්ෂිතව උඩට ගිහිල්ලා ඒ අවදානවලත් එක්ක උඩට ගිහිල්ලා අපි ආයෙ සුරක්ෂිතව ආවා. ඉතින් ඔන්න ලස්සන දවසක් නිමා කරා. බලපු ඔයාලටත් බොහොම ස්තුතියි. තවත් ලස්සන දවසකින් අපි හමු. බයි.